Hi guys, කොහොමද ඔයගලන්ට? අද මම වෙනස්ම වීඩියෝ එකක් අරගෙන ආවේ. අපි මම අද අරගෙන ආවේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ බයික් එකේ ඔයිල් එක බලා ගන්න බැරි නම් ඔයිල් එන්ජින් ඔයිල් එක බලා ගන්න බැරි නම් අලු වෙලා වගේ දිනවා නම් ඒකට පිළිමක් තියෙනවා. අර ඔයිල් එකේ මම ඔයගලන්ට පෙන්නන්නම්. එන්න මේක. මෙන්න මෙතන මෙන්න මේ ඔයිල් මේ වීදුරු වගේ තියෙන එක කළු වෙලා අර ඔයිල් පිරීලා මේ කළු වෙලා වගේ තියෙනවා නම් අපිට බලන්න බෑ ඔයිල් මට්ටම කොච්චරක් තියෙනවද කියලා. ඉතින් මම කියලා දෙන්නම් මේක සුද්ධ කරන්නේ කොහොමද කියලා. හරි ලේසි. මේ බයික් එක මේන් ස්ටෑන්ඩ් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහන්න ඩබල් ස්ටෑන්ඩ් එක ගහන්න යන්න එපා. එතකොට මේ ඔයිල් ටික එනවා. ඒකින්ද සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තමයි මේක කරන්නේ. මෙන්න වගේ පොඩි පිහිතලයක් ගන්න උල් පිහියක්. ඊට පස්සේ තැපලි පිහියක් අරගෙන මෙන්න මේ උඩින් මෙන්න මෙහෙම ඔන්නෝම ගලව ගන්න. මේක යටින් ගලවන්න යන්න එපා. උඩින් ගලව ගන්න. මොකද ඔයිල් ටික හදිසියේ මෙතන කඩාගෙන ගියොත් එimhe ඔයිල් ටික පල්ලෙහාට එන හින්දා මේ ඔයිල් ටික පල්ලෙහා මෙහෙන් අදින්න යන්න එපා. එහෙන් අද්දත් මේ රබර් එක මේ කැඩිලා ඉවරලා මේ අතුලටම ගියේ මේ කඩාගෙන ගියොත් එහෙම ඔයිල් ටික බේරෙනවා මෙතනින්. හොඳේ. ඒකින්ද උඩින්ම මෙන්න එහෙම පීතලේ දාලා ඔහම අදින්න. ඊට පස්සේ මෙන්න එහෙම පොඩ ගැලවිලා එනවා. මේ පේනවනේ. ඔන්නම ගැලුණාට පස්සේ මං කිව්වේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහන්න කියලා කිව්වේ. මේ ඔයිල් ටික මෙතනින් මේ ඔයිල් ටික පේනවා. මෙතනින් පල්මේ මෙතන මේ ඔයිල් ටික පේනවා. මම ඒකයි කිව්වේ දැන් මේක ඩබල් ස්ටෑන්ඩ් එක ගැව්වොත් එහෙම මෙතනින් ආයේ මේක කෙලින්නේ තියෙන එක. ඒකෙන් මෙතනින් ඔයිල් ටික බේරෙන්න පටන් ගන්නවා. මේ ටික බේරෙනවා. එහෙම වුණොත් එහෙම මෙතනින් මේ ඔයිල් ටික බේරෙනවා. ඒකයි මම කිව්වේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහන්න කියලා. ඒතකොට සයිඩ් ස්ටෑන්ඩ් එක ගහපුවම මේ ඔයිල් ටික එහා පැත්තට ගිහිල්ලා ඉන්නේ. අපිට ඉතින් මේ ටික සුද්ධ කරලා එහෙම දාන්න පුළුවන්. මේ කළු වෙලා තියෙන දැන් එක ටිකක් කළු වෙලා තියෙන ඔයිල් අපිට ඔන්නම සුද්ධ කරලා දාන්න පුළුවන්. එතකොට අපිට ඔයිල් මට්ටම බලා ගන්න පුළුවන්. වැලිවට යනවා. දැන් බලන්න පිරිසුදුනා. දැන් මේ තියෙන්නේ ඒ වීදුරු කට්ට. මේකෙන් තමයි පේන්නේ. මේක මම සුද්ධ කරගන්නම්. මේක මේ තියෙන්නේ එන්ජින් එකට සෙට් වෙන රබර් එක. මං කිය අර යටින් අදින්න එපා කියලා. යටින් හදියේ පළුද්දක් වෙලා තිබුණොත් මෙන්න කඩලා ගියොත් එහෙම මේ එන්ජින් එකේ තියෙන ඔයිල් ටික මෙතනින් බේරනවා බිමට. ඊට පස්සේ අලුතෙන්ම දාන්න යනවා මේකට. හොඳට සුද්ධ කර ගන්න මේ වගේ. බලන්න උතර පිරිසුදුනා. මේක ඉතින් ටිකක් කල් දුවනකොට අපි බලන්නෙත් නෑනේ මේවා. මේක දන්න කට්ටියක් ඉන්නවා. නොදන්න කට්ටිය ඉතින් ගොඩාක් මේක කළු පාටලා සම්පූර්ණයෙන් මේ ඔයිල් ටික කළු වෙලා පැදලා මේක ඔයිල් ටික පේන්නේ නැතු වුනහම
ඒගොල්ලෝ ඉතින් ඔයිල් මාරු කරනවා. ඉතින් මීටරයක් දන්නේ නැහැ, පේන්නේ නැහැ නේ. ඒකෙන්ද මෙහෙම තිබ්බාම ඔයිල් පිච්චෙනවා දන්නේත් නැහැ. මේ තියෙනවද නැද්ද කියලා දන්නේත් නැහැ ඔයිල්. මෙහෙම හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙහෙම හයි කරනවා. නම ගන්නට හයි ගන්න තියෙන්නේ. වැඩි මුක් කරන් දෙයක් නැහැ. වැඩි තට්ටු බට්ටු දාන්න යන්න එපා. එහෙම ගාවොත් එහෙම වීදුරුවට එහෙම වැදුනොත් එහෙම අනිවාර්යෙන් වීදුරුව කල්ලා යනවා. ඉතින් ෂේප් එකේ පොඩි තට්ටුවක් දාන්න ඕන වීදුරුවට නැතුව මේ මෙන්න අයිනට විතර පොඩි තට්ටුවක් දාන්න. එතකොට හරි. දැන් ගන්න ෆිට වුණා මේක. හරි එහෙනම් මම ඕක පෙන්නන්න තමයි ඔයගලන්ට මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් දැන් බලන්න හොඳට පේනවා මේ වීඩියෝ එක මේ ඔයිල් තියෙන ටික හොඳට පේනවා දැන්. මම එනම් තවත් දවසක තවත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හැමෝට එන්න ඕගොල්ලන්ට සුබ දවසක්.